vlog එකක් කරමු කියලා තමයි හිටියේ. ඒත් vlog එකක් ඕනේ ඔන්න ඔය normal දාන විදිහට දානවා. ක්ලිනික් එකේ ඉඳලා එළියට ආවා. මම දැන් යනවා නෙස්ටෝ එකට shopping කරන්න. මොකක් හරි හොඳ සුවඳක් එනවා අප්පා සී ෆුඩ් සුවඳක් එන්නේ. ග්‍රිල් කරනවා. මේ අප්පා බඩගින්නත් වැඩි වුණා. කොහෙද මේ? මට සිරි සුවඳ. මරු ස්පයිසස් කේජන් ස්පයිසස් අම්මා නැති බඩගින්නක් ඇති වෙනවා. කොහෙද මේ යන් කමු ගිහිල්ලා හොඳ හුලම් පාර එනවා මාර සුවඳක් අම්මට සිරි. කේජන් ස්පයිසස් තියෙනවා. ගාලික් එක එනවා සුවඳ මට. සී ෆුඩ් දැල්ලෝ ඒකත් ග්‍රිල් කරනවා. ඒකත් ග්‍රිල් කරන ගමන් තියෙන්නේ මේකද? මෙතනද? මේකද දන්නේ නැහැ. මෙතනත් පොට් එකක් තියෙනවා. බයි මාර සුවඳයි ඈ. සිරත් යන්න තියෙනවා. මම මේ shopping කරන්න කියලා ආපගම. මොකද්ද මේ සුවඳ? අපි ගිහිල්ලා බලමුද අතුලට? මට සිරි දම්පා ගියා වගේ. හැබැයි ඊට සුවඳයි. මට බෙහෙත් ටිකකුත් ගන්න තියෙනවා. අපි බෙහෙතුත් ගමුද? බෙහෙත් ටිකත් අරගෙන මෙමු. ළමතකෝන බෙහෙත් ගන්න. එන ගමන් ගමු එක්කෝ. නෑ මිස් වුණා. එහෙනම් මේ පැත්තේ නෙමෙයි. පහු වුණා. පස්සට ගිහලා බලන්න. එන්න පිටිපස්සට ගිහලා බලමු. මොකද්ද මේ කියන්නේ? shopping යන එක අතහැරලා දාලා දැන් මම මේ කෑම හොයනවා. ඔව් මේ පැත්තේ තියෙන්නේ. මගේ නහය මට කියනවා දන්න කට්ටිය බල්ලෙක්ගේ නහයක් කොහොමද තියෙන්නේ කියලා. මම හරිම සෙන්සිටිව් නහයට. සුවඳ කඳ සුවඳ එහෙම මට හොඳට තේරෙනවා. හොඳට දැනෙනවා. මං කෑමුවේදී කවදාවත් කෑමට කුළුබඩු ලුණු දාලා කවදාවත් මරහ බලන්නේ නැහැ. මම සුවඳෙන් කියන්න පුළුවන් කෑමකට ලුණු ඇතිද මදිද කියලා. නෑ නේ මේ පැත්තේ මුකුත්ම ෆෝචුන් කරාම එක තමයි තියෙන්නේ මේ පැත්තේ. ඕකේ නම් වෙන්න බෑ. ඉස්සරහත් මොකුත් නැහැ. හුලං ආයේ මේ පැත්තේ. ඒ කියන්නේ ඉස්සරහෙන් තමයි එන්නේ නැත්තේ. අනේ මන් දන්නේ නැහැ කොහෙද කියලා. ආයෙ යන් අප්පා ආපු වැඩේට යන්. මරු ඇයි සුවඳන. චා. කොවෙට් එකක් තියෙනවා. කොවෙට් එකක් C8 එක. නිල් පාට මේ ස්ටින්ග්රේ එකක් මේක. ස්ටින්ග්රේ එකක බෑජ් එක තියෙනවා පිටිපස්සේ. කොවෙට් නම් 6 තමයි. 6න් පස්සේ ආපු එකක්වත් මෙලෝ රහක් නෑ. මන් දන්නේ මේක 8ද 9ද කියලා. මන් දන්නේ කීයක් ආවද කියලාවත් දැන්. 6න් පස්සේ ඔක්කොම අවුල් ගියා. Z06 ZR1 කියලා කියන්නේ ආපු සුපිරිම කොවෙට් එක මට නම්. එතනින් ඊට පස්සේ ආපු එකක්වත් හරිනේ. මේ හරිය තමයි යන්නේ මොකක් හරි කඩයක් තියෙන මට ඒ සුවඳ ආයෙත් එනවා. ෆාමසි එකට යන්නත් ඕනේ. ෆාමසිට අපි එන ගමන් යා. මම හිටියේ හෙට මුබාරක්වත් අරගෙන මුබාරක්ගේ ෆැමිලි එකත් අරගෙන යන්න කියලා ද ග්‍රිල් එකට. දේරවල තියෙනවා ද ග්‍රිල් කියලා සීෆුඩ් පොට් එකක්. බූඩල් එකක් සීෆුඩ් බූඩල් එකක් කමු කියලා මං හිතත් හිටියා ඊයේ. චයිනීස් ෆිලිපීනෝ ඒෂියන් කුසින් රෙස්ටොරන්ට් එකක්. කමන්න අපි නෙස්ටෝ එකට ලඟ වුණා. මේ තියෙන නෙස්ටෝ එක මේක තමයි අද අපි shopping කරන්න යන තැන. මං කිව්වා මතකද ඔයගලන්ට මම අද මේ අර පීසා නාචෝස් ගන්න තමයි වැඩි හරියක් මම දෙන්නේ. පීසා නාචෝස් එකයි ගාලික් ඩිප් එකයි. ඊට අමතරව වෙන මොනම හරි තිබ්බොත් අපි බලලා ගමු. ෂේප් එකේ. අපි යන් ඇතුළට ගිහිල්ලා බලමු. මේක vlog එකක් වගේ දික් වෙයි වගේ මට පේන්නේ වීඩියෝ එකේ තියෙන vlog එකක් හැටියට. vlog එකක් සාමාන්‍යයෙන් මම කරන්නේ මේ අතටනේ. මම vlog කරන්නේ. ඉතින් මේ අතට කරනවා කියලා කියද්දි කමන්නේ බලමුකෝ මොකක් හරි. IS 474 430L එකක් තියෙනවා මරු.
අපි අංක ඇතුළට ගිහලා බලමු. මං අර බොන පොල් වතුර එක ගන්න කියලා ආවේ. පොල් වතුර එක නැහැ. මේක තමයි බ්‍රෑන්ඩ් එක. මේ ස්ටෝරියා. ඔක තමයි බ්‍රෑන්ඩ් එක. මේකේ තියෙන්නේ මේ මොකද්ද මේ උගස් එක විතරයි. මේකේ සීනි නැහැ. බට් ඉතින් උගස් වල සීනි තියෙනවනේ. නැචරල් තමයි උගස් සීනි කියලා කියන්නේ ඒත් එපා. රිස්ක් එකක් ගන්න බෑ. මොකද නම් ආයෙ වැඩි වුණොත් එහෙම අමාරුවෙන් බස් එකත් එක අපරාධ වෙනවා. අලුත් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා සන්සේ කියලා ඔරෙන්ජ් ඇපල් කොක්ටේල් කියලා 3ක් තියෙනවා. පහයි try කරන්න හිතනවා but no added sugar කිව්වට ඉතින් sugar තියෙනවනේ මේකනේ. බත් තියෙනවා. කොක්ටේල් එකේ මොනවද දන්නේ තියෙන්නේ බලමු. සීනි කොහොමද කියලා මේකේ. sugar co sugar sodium sugar 10යි. අපෝ ඒ කියන්නේ මිලිලීටර් 100ක් තියෙනවා. එපා වැඩි. බොන්න මොන හරි හොයන්නේ මං දැන් එච්චර සෝඩා බොන්නේ නැහැ මං ඉස්සර බීපු තරම්. මං ආසාවෙන් ෆිස් එකේ තියෙනවා එකක්. හම්බුණා එකක්. මේක 0 කාබනේටඩ් එකක් ලෙමන් ස්ටාර්. කමන්නේ මම මේක එකක් ගන්න. එකක් ඇති. පොඩ්ඩක් ගෙදර ගිහලා බලමු. මම බැලුවේ මේ මවුන්ටන් ඩිව් එකේ sugar නැති එක තියෙනවද කියලා. පේන්නේ නැහැ. ඔය Coke Zero, Pepsi Light මම එකකටවත් කැමති නැහැ. එකක්වත් රහ නැහැ. රහකට කියලා තියෙන එකම එකයි ගුලාබ් ජාමුන් තියෙනවා දිරමයි. ගුලාබ් ජාමුන් එකක් කෑවයි කියලා මැරෙන්න එකක් ගමුවන්නේ ඔන්න ඔය. මැරුණත් කාලා විල මැරෙන්න ඕනේ. සීනි තමයි මම දන්නවා කමන්න එකක් ගමු. මම බැලුවේ මවුන්ටන් ඩිව් එක තියෙනවද කියලා මේ sugar නැති එක නැහැ. ice tea නම් තියෙනවා. 0 sugar ice tea තියෙනවා but ගන්නවා එපා එකක් ගත්තන එකක් ඇති. මට වැඩි ඕනේ නැහැ. මම දැන් වැඩි බොන්නේ නැහැනේ. මේ ඩයට් තියෙනවා but වැඩක් නැහැ. ඔයාලා රහ නැහැ. කොයිට හොඳ නොබී ඉන්න එක. Coke Zero කියලා තියෙනවා. Coke Zero වැඩක් නැහැ. රහ නැති නිසා ඒකයි මම බැලුවේ මවුන්ටන් ඩිව් එක. මවුන්ටන් ඩිව් එක රහයි. මම ඉතාමත් මාස දෙකක් තමයි මේ තියෙන්නේ. මොන්ස්ටර් එකේ මම ඉතාමත් මාස ගත්තම මේක. මේ මැංගෝ ලෝකෝ මැංගෝ එක නම් මම ඉස්සර කැමති නැහැ. ඔරිජිනල් එකට මම මාර ආසයි. ඕකේ තව තියෙනවා ලෙමනේඩ් එකකුත් තියෙනවා. ඒකටත් මාර ආසයි. නැත. අපි එහෙනම් යමු වෙන පැත්තකට. ගන්න ආපුවා ගන්න. ඇපල් ගන්න ආවා. ඇපල් කැන්ඩයින් කියලා ඇපල් එකක් සෙට් වුණා මං හිතන්නේ. sorry. so ඇපල් කැන්ඩයින් කියලා ඇපල් එකක් තියෙනවා. අපිට රෙකෝඩ් කරන්න එපා කියලා කොහොම හිතේ මගේ මොන රෙකෝඩ් කරනවා. ඇපල් කැන්ඩයින් කියලා ගත්තේ නම් මම ඊට කලින් කාලා නැහැ. අපි ඒකෙන් ගෙඩි කිහිපයක් ගමු. සාමාන්‍ය මෙහි නීතියක් තියෙනවා. ප්‍රයිස් සාමාන්‍යයෙන් රෙකෝඩ් කරන්න බෑ. ඒක මම දන්නවා. වාද විවාද කරන්න යන්න ඕනේ නැහැ. කියපු එකනත් එක්ක රෙකෝඩ් කරන්න එපා කියලා කියපු. මෙහි තියෙනවා මේ ප්‍රයිස් වෙන වෙන සුපර් මාකට්ස් වලින් ඇවිල්ලා මේගොල්ලන්ගේ ප්‍රයිස් රෙකෝඩ් කරන් මමත් වැඩ කරන හයිපර් මාකට් එකක ඉතින් මම දන්නවා මේ නීතිය ගැන. ඒ නිසා එහෙම කියද්දි අපිට මොකුත් කියන්න බෑ. ඒ ගැන වාද විවාද කරන්න බෑ. පල් ගෙඩි තුනක් ඇලිලා නෑනේ ඔක්කොම. මොකද දක්වලා ඇපල් ගෙඩි තුනක් ගත්තා try කරන්න අපි බලමු. try කරන්න ගෙඩි තුනක් ගත්තා. බලමු කොහොමද කියලා. තව ඇපල් එකක් අපිට හම්බුණා කිසබෙල් කියලා. ෆ්‍රාන්ස් වල එකක්. ගෝල්ඩන් කලර්. මම සාමාන්‍යයෙන් ගෝල්ඩන් ඇපල් කනවා හොරයි. නමුත් try කරමු. ඒකෙත් ගෙඩි තුනක් විතර අපි ගමු. ඊ එපා මොකද නම් try කරන්නේ නේ ගන්නේ. හරි ගෙඩි තුනක් ගත්තා ඒකේ. කිසබෙල් කියලා ගෝල්ඩන් ඇපල් එකක්. මම වැඩි කන්නේ නැහැ ගෝල්ඩන් ඇපල්. බලමු. මට ඇපල් තියෙද්දි පැණි බේරෙන්න තියෙනවා මේක. බලමුකෝ අපි මේක. දැන් මොකද දන්නේ නැහැ කිසබෙල් කියන්නේ මේකද? නෑ මේක වෙන මොකක්ද එක? නෑනේ. කොහෙදනේ මේ මොකක්ද? අන්න පින්ක් ලේඩ් තියෙන මේ තියෙන මං ආස්ම ඇපල් එක පින්ක් ලේඩ්. පින්ක් ලේඩ් එක ගාන කීයද කියලා දාන්න.
Apple golden. Done. Apa pink lady ko apple gate ko nagam. Pink lady කියන්නේ මම ආසම apple එක. දැනට. හරි ආසයි. ඒකෙත් අපි ගෙඩි 3ක් විතර ගමු. වැඩි උන්නේ. මම ආසයි ක්‍රිස්ප් ඇපල් වලට ක්‍රිස්ප්. ගෙඩි 3ක් ගත්තා. හරි හරි. අරන් තියෙන ගෝල්ඩන් එක කිසබෙල් තමයි. පින්ක් ලීඩ් එකේ ගාන නම් දාලා නැහැ. ගාන වැඩි වෙන්න ඕනේ. බලමු. කමන්නේ. නාචෝ චිප්ස් හම්බුණා පිට්සා ෆ්ලේවර් එක. කැඩිලානේ හුඟක් ඒවා. අපි ගමු පෙට්ටියක් 4යි. අපි ගමු පෙට්ටි 3ක් විතර. තියෙන්නේ කීයද? අයියෝ පෙට්ටි 2යි. පෙට්ටි තියෙන්නේම 3යි. පෙට්ටි 3යි තියෙන්නේ. අපි ඒ 3 ගමු. ඊට පස්සේ අපි ගන්න ඕනේ garlic paste ගන්න ඕනේ. අඹ ගමු ටිකක්. අන්නාසි ගමු ටිකක්. ඔය තුන අපි ගමු. garlic paste අඹ සහ අන්නාසි අපි චුට්ට ගමු. මම මේකෙනු ටිකක් ගත්තා මොටරෙලා. ඒක චුට්ටක් ගත්තා. මම කල්පනා කරනවා මේක චුට්ටක් try කරමුද කියලා මම කල්පනා කරනවා. small yeah. මේකත් මම try කරමු. ඒකේ cream වැඩි කියලා මට. ඒක නේ ඒක එපා. මොටරෙලා විතරක් ඇති. අතන තියෙනවා මේ ස්පයිසි garlic sauce එකක්. ඒක පොඩ්ඩක් අපි try කරලා බලමු. සහ මේකත් පොඩ්ඩක් try කරලා බලන්න මේ හංගේරියන් ලැබෙන එකක් try කරලා බලමු. බස් garlic sauce. පොඩ්ඩක් try කරලා බලමු. හොඳයි නං. And this Hungarian labana also. Thank you. Can I have 200 of this spicy garlic? Can I try? නෑ ලොකු වෙනසක් නැහැ. ලැබෙන එක නම් හොඳයි. අපි ලැබෙන එකෙන් ටිකක් ගමු. I'll have a small. මම ලැබෙන එකෙන් පොඩි එකක් ගත්තා. ස්පයිසි garlic එකේ ලොකු වෙනසක් නැහැ. ලොකු ස්පයිසියක් නැහැ. ඒක අරක වගේම තමයි. That's fine. නැහැ දැනට උතන ගන්න. එක් පස් දෙකක් ගමු. මම එක් පස් වලට ආසයි. මම එක් පස් වලට හරි ආසයි. අපි එක් පස් දෙකක්. दो एक पफ दे दो भाई. हाँ? गरम मत करना. हाँ 2 पीस गरम मत करना. सोन पापड़ी दिराम देखा ये पोड़ी का ये पाए पा. धन्यवाद. දැන් වැටි කියලා මට හිතෙනවා. මොකක් බඩු ගත්තා. අපි යන්නේ. දඩේ කොච්චරද කියලා බලමු දඩේ. මම එක බිස්කට් එකක් හොයනවා. බලමු මේක හම්බ වෙයිද කියලා. මම කලින් කාලා නැහැ. ඉතින් පොඩ්ඩක් try කරන්න ඕනේ කාලා. ඔයාලා අහලා තියෙනේද බිස්කොෆ් කියලා. බිස්කොෆ්. හරිම පොෂ් බිස්කට් එකක් ඒක. ගණන් කෑම කාලා නැහැ. ඉතින් අපි ගොඩේනේ. ඒක නිසා අපි පොෂ් කෑම කාලා නැහැ. පොඩි ආසාවක් ආවා. මොකද මම පොගේ දැස්සන හුඟක් වීඩියෝස් දැක්ක බිස්කොෆ් ගැන. ඉතින් පොඩ්ඩක් මම බිස්කොෆ් බිස්කට් එකක් හොයනවා. බලමු අපිට හම්බ වෙයිද කියලා. හරි හම්බුණා. මේක තමයි හෙව්වේ. මේ බ්‍රෑන්ඩ් එකම තමයි හෙව්වේ. ලෝටස් බිස්කොෆ්. ඒකේ වැනිලා එක තියෙනවා, චොක්ලට් එක තියෙනවා. අපි පොඩි එකක් ගමු. පොඩි එකක් ගමු අපි.
වැඩි කන්න හොඳත් නැහැ නේ පොඩි එකක් ගමු. වැනිලා බිස්කොෆ්. ප්ලේන් බිස්කොෆ් එකක් තිබ්බනම් හොඳයි. නමුත් මේක ක්‍රීම් එකත් එක්ක තමයි එන්නේ. කමක් නැහැ. ඉතින් බලමු ප්ලේන් බිස්කොෆ් එකක් තියෙයිද කියලා. පේන්නේ නැත. මිල්ක් බිකි. oats and berries. yak. මිල්ක් බිකි. බ්‍රිටානියා මිල්ක් බිකි. ගමුද? පානේ. හැබැයි කෝපි එකත් එක්ක කන්න මාරු. මං ඉස්සර ආසාවෙන් කාප් එකක් තමයි මේක. good day cashew එක. cashew එක තියෙනවා, බටර් එක තියෙනවා, pistachio එක. මම වැඩිම ආස cashew එකට. ඊට පස්සේ බටර් එකට. මේක මාරු පට්ට රහයි මේක. දැන් එපා. දැන් ඕනේ නැහැ. same nutty bites කියන්නේ ඒකම තමයි. same brand එක විතර වෙනස් but එකම જાතිය. but ඒව දැන් එපා. අපිට ඕන කරන බිස්කට් එක හම්බුණා. දැන් ඇති. මේක මරු brand potato biscuit එක. සුපිරි. but මේක ලොකුවටනේ යන්නේ එන්නේ. ඇතුළේ ඇති පොඩි එක. එපා. ඒක අල බිස්කට්. ඒකත් මරු. අල බිස්කට් එක සුපිරි. ඒකේ ස්පයිසි එක තියෙනවා මරු. මේ ස්පයිසි එකද? ඔව් මේ ස්පයිසි එක. ස්පයිසි. මේක අපි එකක් ගමු. එකක්. මම අරලා එකක් ගත්තා. පෙට්ටිය අරලා. මේක ස්පයිසි පොටේටෝ බිස්කට්. මේක ස්පයිසි පොටේටෝ බිස්කට්. එහෙනම් දැනට ඇති. දැන්නම ලොකු දඩයක් තියෙනවා. අපි යන යමු. අපි යමු බිල ගෙවන්න කවුන්ටරේට. අපිට දඩේ ඇවිල්ලා තිබ්බා දිරාම් 90යි 17ක්. ආසන්න වශයෙන් රුපියල් 8000කට චුට්ටක් අඩුවෙන්. මොකද මම අන්තිමට චුටි බඩුවක් ගත්තා දිරාම් 20ක. කෙනෙක් ඉල්ලලා තිබ්බා. ඒක මට නෙමෙයි කෙනෙක් ඉල්ලලා තිබ්බා. මම ඉතින් ගත්තා ඒක. එයාට අපිට පුළුවන් එක දෙන්න. ගෙදර ගිහලා බලමු මොනවද බඩු ටික ගත්තේ කියලා. දැන් ගෙදර යන ගමන් බෑග් දෙකකට දාගත්තා. දැන් අපි ගෙදර යනවා. අද රෑ කෑම එකත් එනවනේ. ඒක නිසා අද මොකද කරන්න ගියේ නැහැ. හෙට රෑ කෑම එන්නේ නැහැ කියලා මට මෙසේජ් එකක් ඇවිල්ලා තිබ්බා. ඒක නිසා අපිට පුළුවන් හෙට රෑ කෑමට අනිවාර්යයෙන්ම එළියට යන්න. හෙට කොහමද එළියට යන ප්ලෑන් එකක් තියෙනවා. දේරවලට යන්න ඕනේ හෙට shopping කරන්න. ඉතුරු shopping එක රටකජු ගන්න තියෙන දේරවල එක කඩයක් විතරයි. ඉතින් මට ඒ කඩේටම යන්න ඕනේ. රටකජු ගන්න. දැන් පොඩ්ඩක් පාමසියට රින්ගමු. මට මේ දොස්තර එපා කිව්වා. නමුත් පරණ වයිපරේ කිව්වා මගේ ඇන්ටිබයොටික්ස් කන්ටිනියු කරන්න කියලා. තව සති දෙකකට මොකටද මට ඩිස්චාර්ජ් එදී සති 6කට ගන්න කියලා කිව්වනේ. මම සති 4ක් ගත්තා. දොස්තර එපා කියලා කිව්වා. සාමාන්‍යයෙන් ඇන්ටිබයොටික්ස් කියන එක කෝස් එකක් නේ. මම කලිමුත් වීඩියෝස් වල කියලා ඇන්ටිබයොටික් කියන්නේ කෝස් එකක්. ඉතින් ඒ කෝස් එක එක දිගට කරන්න ඕනේ. ඉතින් කමක් නැහැ කරමු කියලා හිතලා තව සති දෙකකට ඕන වෙන්න ඇන්ටිබයොටික්ස් අපි අරගෙනම යමු ගෙදර. ප්‍රෝබයොටික් ගන්න ඕනේ නැහැ. ප්‍රෝබයොටික් ගෙදර තියෙනවා. ඒ කියන්නේ ඇන්ටිබයොටික් එක විතරක් අපු ගමු. අරගෙන කෙලින්ම ගෙදර යමු. ෆාමසියක් තියෙනවා. අපි යමු. ෆාමසියට ගිහිල්ලා අපේ ඇන්ටිබයොටික් එක අරගෙන අපි හැමම ගෙදර යමු. බෙහෙත් එකක් ගත්තා ෆාමසියෙන්. දැන් ගෙදර යන ගමන් අපි ඉන්නේ ෆෝචුන් කරාම හොටෙල් එක පිටිපස්සේ. බයික් එක කවර් කරන් ආව චුට්ටක් අයින් වුණා ඒකවත බේරගන්න. ඌ මට හැප්පුණොත් ඌටත් ඩැමේජ් මටත් ඩැමේජ්. කො මේ තියෙන අපේ මම කතා කරපු ස්ටින්ග්රේ එක මේ තියෙන්නේ C8 C9 කියලා මම දන්නේ නැහැ C9 එක කාවද කියලා. මේ C8 C9 කියලා මම දන්නෙත් නැහැ. 8 කියලා අපි හිතමුකෝ. C8 ස්ටින්ග්රේ එකක් තමයි තියෙන්නේ නිල් පාට. චාර්ජර් එකකුත් තියෙනවා SXT එකක් හරි SXT Plus එකක් හරි. අවදිනවා දැන්. ඕක එකක් දාන ගමන් ඉන්නේ ගෙදරට. යම් ඔහොමම ගෙදර ගිහිල්ලා යන ගමන් තේ දෙකකුත් අරගෙන යන්. තේ දෙක බීලා රැට කාලා අද වේලැස්ස නිදා ගන්න ඕනේ. අද සෙන්සුරාදානේ. ඔව්. ඒට ලේ දන් දීමේ එක තියෙනවා බට් ඉතින් වැඩක් නැහැ. මට ගිහිල්ලා මට ලේ දෙන්න බෑ. මොකද නම් මගේ ලේ ගන්නෙ නැහැ. B positive සහ AB positive ගන්නෙ නැහැයි කියලා තිබ්බා ඒගොල්ලන්. ඉතින් ගිහිල්ලා වැඩක් නැහැ. බොරුවට නිකන් එතනට කන්ටෙන්ට් එකක් හදන්න එතන නිකන් ලේ නොදී බොරුවට ගිහිල්ලා හදලා තේරුමක් නැහැ නේද? නිකන් ඇඩ් එකක් වෙනවනේ. එහෙම අපිට බොරුවට කන්ටෙන්ට් හදන්න ඕනේ නැහැ.
කන්ටෙන්ට් වල අඩුවක් නැහැ ඉතින් අපිට නේද? අද shopping කරා හෙටත් ආයෙ shopping කරන්න දේර යනවා. ඒකත් මම හදන්නම් හෙට. අද වීඩියෝ එක මම එඩිට් කරලා හැමින් සැරේ පෝස්ට් කරන්න. බලමු හිතුනොත් මම අදම පෝස්ට් කරනවා. මෙඩිකල් අප්ඩේට් එක වීඩියෝ එකක් හදන්න ඕනේ. අපි ගෙදර ගිහලා වීඩියෝ ඉවර කරමු. පොඩි ටික ඔක්කොම බලලා එහෙනම් මම ගෙදර ගිහලා ඉතුරු ටික කන්ටිනියු කරන්න. එන්න අපි බලමු අද අපේ shopping එකේ ප්‍රතිඵල ටික. hair dryer එකක් ගත්තා. කෙනෙක් කියලා තිබ්බ hair dryer එකක් ඕනේ දැක් වෙලාවක ගන්න කියලා. ඉතින් මම දැක්ක ලාභයට තිබ්බ ඔෆර් එකක් තිබ්බ මේක දිරාම් 20යි. Essentro කියලා මේක හොඳ එකක් කියලා මම හිතනවා. attachment එකකුත් තියෙනවා මේ වගේ. මම දන්නේ මේවා ගෑනුනේ පාවිච්චි කරන්නේ. මං ගා hair dryer එකක් තියෙනවා. මම hair dryer එක පාවිච්චි කරනවා. මගේ PC එහෙම මං හොදනවනේ. PC laptops එහෙම මං සර්විස් කරද්දි මම මේ තියෙනවා liquid එකක් අපේ ඒව දාලා හොදන්න. ඉතින් ඒ liquid එක දාලා හේදුවට පස්සේ ඔය hair dryer එකෙන් තමයි මම මේ පොඩ්ඩක් රත් කරලා සුද්ධ කරන්නේ. ඉතින් අපි hair dryer එකක් ගත්තා. මට නෙමෙයි. ඇන්ටිබයොටික් එකක් ගත්තා මගේ. ඒක අපි දාමු මතන්න මගේ බෙහෙත් කුඩේට. අඹච්චාරු, fresh garlic paste. මේක දිරාම් 5යි. මේක තියෙනවා ග්‍රෑම් 255ක් තියෙනවා. ග්‍රෑම් 255 අපිට ඇවිල්ලා තියෙන දිරාම් 5යි. මම කියන්නේ 9.99 තමයි මම හිතන්නේ කිලෝ එකක්. කිලෝ එකක් නෑ 19.99ක් වෙන්න ඇති. කිලෝ එක මේකත් දිරාම් 5යි. සේම් ෆ්‍රෙෂ් ගාලික් මම දෙකක් ගත්තා. මේක දිරාම් 3යි. අපි ලෙබනා ගත්ත ලෙබනා ටිකක්. මම හිතන්නේ මොකද්ද මේක හංගේරියන් ලෙබන එකක්. මම හංගේරියන් ලෙබන කාලා නැහැ. ලෙබනා කියන්නේ මොකද්ද කියලා මට දැන් කියන්න තේරෙන්නේ නැහැ. ලෙබනා කියන්නේ මොකක්ද කියලා නොදන්න කට්ටියට ලෙබනා කියන්නේ ක්‍රීම් එකක්. මුදෝපේ කිරිත් නෙමෙයි, ෆ්‍රෙෂ් ක්‍රීමුත් නෙමෙයි. ඒක ලෙබනා. මට එතනින් හරිය කියන්න තේරෙන්නේ නැහැ. ලෙබනා කියන්නේ කොහොමද කියලා. එක බෑග් එකක් ඉවරයි. ඩිස්කවුන්ට් කොලයක් දීලා තියෙනවා. මොකද්ද කියලා බලමු අපි. This gift voucher is brought to you by Hertz earbuds HB32. එතකොට Hertz HB32 කියන earbud එක ගත්තොත් අපිට දිරාම් 23ක voucher එකක් හම්බෙලා තියෙනවා. මම දැක්ක මේකත් මම හිතන offer එකේ දාලා තිබ්බා. කෙසේ හෝ එක බෑග් එකක් ඉවරයි. egg puff දෙකක් ගත්තා. මම හරි මාස කෑමක් egg puff කියලා කියන්නේ. මම බිත්තර කන්න හරි ආසයි. අන්නසි අච්චාරු. මොටඩෙලා සැලඩ්. මොටඩෙලා කියලා කියන්නේ සොසේජස් එකක් වගේ නමුත් ලොකුයි. ඒක සාමාන්‍යයෙන් කිලෝ 2.5ක් යනවා එක රෝල් එකක්. සොසේජ් එක වගේම ලොකු එකක් හිතා ගන්නකො. කිලෝ 2.5ක් යනවා. ඒක processed meat එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 20%ක් වගේ තමයි meat එක තියෙන්නේ. ඊටු 80ම starch. ඒ meat එකත් දැන් අපි උදාහරණයක් වශයෙන් කුකුලෙක් කියලා කියමු. කුකුලගේ ඔළුව, කකුල ඔක්කොම තියෙනවා. හරකෙක් ගෙවුනත් හැම මගුලක්ම තියෙනවා. අඹරන්න පුළුවන් ඔක්කොම අඹරනවා ඒකට. ඉතින් ඒකේ ලොකු හෙලිනස් එකක් නැහැ. ඉතුරු ඔක්කොම තියෙන ස්ටාර්ච් එක මගුල් තමයි දාලා තියෙන්නේ 20%යි ඒකේ මීට් කියන එක ඇත්තටම තියෙන්නේ. ඉතුරු ඔක්කොම තියෙන ස්ටාර්ච්. අපේ ගත්ත කැන්ඩීන් කියන ඇපල් ගෙඩි තුන. පින්ක් ලේඩි ඇපල් ගෙඩි තුන. පින්ක් ලේඩි එකට 6 ගාණක් ඇවිල්ලා තියෙනවා. කැන්ඩීන් එකටත් 6 ගාණක් ඇවිල්ලා තියෙනවා. මේ අර ගෝල්ඩන් එකේ මම 3ක් ගත්තා දැක්කනේ. අන්තිමට 2යි ගත්තේ. හේතුව එතනට ගියාම මේගොල්ලෝ වෙන ඇපල් එකක් ලේබල් කරා. ඒ ඇපල් ගෙඩිය ඇවිල්ලා කිලෝ එක 12යි. අපි ගත්ත එක 10යිනේ. පස්සේ කිව්වා ඔයා ඒකෙන් ගෙඩියක් දාලා දෙනවා කියලා. හරි නිකන් මේ මගේ වරදක් වගේ. මම දෙක ගොඩේ දාලා තියෙන්නේ. රූබි කියලා එකකුයි මේ මොකද්ද අනිත් එක ඉසබෙලා කියන එකයි දෙකම එකට දාලා ඔක්කොම. ඉතින් මම මොනවා කරන්නද? බිල කරද්දි ගාන වැඩි එක දානවා. ඒ වැඩි එකෙන් එක ගෙඩියයි තිබ්බේ. එහෙම හුඟක් හොර වෙනවා. හැමතැනම වෙනවා. එහෙම නෙවෙයි වෙන්න තැනක් නෑ. හැමතැනම එහෙම වෙනවා. අපි මීටරෙන් ඉන්න ඕනේ. අපි මීටරෙන් ඉන්නකම් අපිට සල්ලි බේර ගන්න පුළුවන්. නැත්තම් හුඟක් මිනිස්සු ෆෝන් එකේම ඉන්නේ shopping කරද්දිත් ෆෝන් එකේ ඉන්නේ උන් ගණන් ගන්න නැහැ. ඉතින් හැම වෙලේම මීටරෙන් ඉන්න ඕනේ. ඒ වගේම තමයි price එක දාදී ඒගොල්ලන් price එක දාන හුඟක් තැන්වල ග්‍රෑම් 500 price එක දානවා දැන්. හුඟක් cheap tactic එකක් ඒක. නමුත් හුඟක් මිනිස්සු කිලෝ එක කියලා හිතලා යන්නේ. නමුත් ඒකේ side එක දාලා දෙනවා ග්‍රෑම් 500 කියලා. offer paper එක දාද්දිත් offer paper වලත් එහෙම දාන්න. ඉතින් අපි හැම වෙලේම පරිස්සම් වෙලා ගන්න ඕන. ඩුබයි වල වුණත් ස්කෑමර්ස්ලා හුඟක් කියනවා. ඒ වගේ ලොකු තැන්වලත් හරියට ස්කෑන් කරනවා.
මේ තියෙන අපේ pizza flavored nachos chips අපි ගත්තා 3ක්. ඒ 3 මේ තියෙන්නේ. චූටි බිස්කොෆ් පැකට් එක. අපේ sugar free lemon සහ lemon juice එක මේක. ඒක බොමු අපි දැන්. තේ ගන්න ගියා. තේ එක හට්ටිය තේ කිවරයි අලුතෙන් දාන්න ඕනේ. දාන්න ලෑස්ති නැහැ. ඉතින් කට්ටියත් වැඩි සෙනගත් වැඩි මම හැරලා පස්සේ යන් කියලා. අපි ගත්ත ගුලාබ් ජාමුන් එක එකයි යන්නේ එකක් යවයි කියලා මැරෙන්න යන්නේ නැහැ. අනික හැමදාම නැහැනේ නේද? අපේ අල බිස්කට් පැකට් එක වෙන මොනවද? TikTok එක මවුත් ෆ්‍රෙෂ්නර් එකක් මේක. ඉතින් ඒකත් මගේ ඉවරයි ස්ටොක්. ඉතුරු ස්ටොක් ඔක්කොම ඔෆිස් එකේ තියෙන එකෙන් එකක් ගත්තා. කොහොම තමයි අද අපේ shopping spree එක මහ ලොකු දෙයක් ගත්තා නේ. මං කියන්නේ කඩිචෝරු ගන්න යන්නේ. ඉතින් ඔක්කොම ගත්තේ කඩිචෝරු තමයි. දවස් දෙක තුනකින් මේ ඔක්කොම ඉවර වෙයි. ඉරිදා කොහමවත් ඉවර වෙයි. හෙට අපි යනවා ආපහු දේරවලට. රටකජු ගන්න ඕනේ. එතනින් එහාට කාමරයක් බලන්නත් තියෙනවා. කාමරෙත් පොඩ්ඩක් බලලා එනවා පුළුවන් වුණොත්. ඒකත් අපි කරමු. හෙට ප්ලෑන් එක තමයි. හෙට රැට කෑම එන්නේ නැහැ. ඉතින් හෙටත් රැට එළියෙන් තමයි කන්න වෙන්නේ. අපි ඒකත් එහෙමම හෙට දේර යන ගමන්ම එහෙම කාලේ ඉන්න බලමු අපි. එහෙනම් දැනට ඔපමණයි. දැනට එපමණයි. අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. මේක YouTube එකේ සහ Facebook එකේ කියන තැන් දෙකේම යයි. vlog එකක් හැටියට කරන්න හිටියේ නමුත් vlog එකක් වගේ කරගන්න බැරුව ගියා. මොකද මම කලින් උත්කම මම vlog කරන්නේ මේ අතර නෙමෙයි. මම vlog කරන්නේ මේ අතර කියලා. ඉතින් shopping video එකක් හැටියට අපි මේක ගමු. එහෙනම් හැමෝටම ටටා බයි බයි කියලා මම යනවා. අන්‍යෝම්.